පියුමි හංසමාලි ගැන මෙන්න මේ දැන් ලද සුපිරි පුවතක්. මට හොඳ මොන පෙන්නලා මගේ සල්ලි හුරගෙන කාලා විස්කි දීලා මම මත් කරලා මට යන්න තිබුණ වාහනේත් නැති කරා ඌ මේ වගේ තිරසනෙක් කියලා අම්මා නම් මට මුලින්ම කිව්වා. පියුමි හංසමාලි විලාප තබමින් පවසයි. දැන් මට වෙලා තියෙන්නේ වදින්න ගිය ටෙම්පල් එක හෙඩ් එකට කඩාගෙන වැටෙන වගේ වැඩක්. ට්‍රී එකෙන් වැටිච්ච මිනිහට කව් චක ගාලා ඇන්න වගේ වැඩක් මට දැන් වෙලා තියෙන්නේ. සිරාන් බාසි කියන මූසල බතල තඩියව මම කිට්ටුවෙන් තියා කොහොමදවත් දන්නේම නැහැ. YouTube කරන ගල් මූසල වල් පාතිමා කියන මුස්ලිම් බැල්ලි සහ මට අපහාස කරපු හැම YouTube කරුවාටම මම නඩු පවරනවාමයි. මගේ සුපිරියටම වැඩ කරන පියුමි ස්කින් ක්‍රීම් එකේ වැඩ එක්ක උකුරු වැටිය හත්ත වගේ පැනපු ගල් බල්ලෝ කීයකට මං නඩු දාන්නද? මම පියුමි ස්කින් එකේ වැඩවලට දිගටම හිර වෙලා ඉන්නේ. මම තුර්කි පැන්නෙත් මූසල කන්දස් ක්‍රියාවෙන් බේරෙන්න විතරක්මයි. මං ගැන වුඩ්ලර් කිව්වද? පොලිස්පති කිව්වද? මම CID එකට සේරම විස්තර කියලා තුර්කියට පැනගත්තේ. මේක එලිෆන්ට්ස්ලා මදිවට කවුසල් ඇවිත් වගේ වැඩක් නේ යන්නේ. පියුමි විලාප තබමින් වැඩිදුරටත් පවසන්නේ. ඔන්න මම මුලින්ම කිව්වා. කොන කමපු මුස්ලිම් ඌරා කංජිපානි වල් බල්ලා මන් නම් දන්නේ නැහැ. කංජිපානි හෙට අනිද්දා ගේනකොටත් මට කතාවක් හදාගන්න නැත්නම් පියුමි සිය අති සුපිරි ජීවිතය නම් පැහැදිලිව පිළිගෙන තිබේ. මම්මගේ බෙලතාමින් ලැබපු මුදලින් තමයි කොළඹ හතේ රේන්ජ් රෝවර් එකක් තියාගෙන ඉන්නේ. ගෝඨගේ නඩුව යන නිසා ඒ විස්තර නම් මට කොහොමදවත් කියන්න බෑනේ කියාද පියුමි හංසමාලි පවසයි. පුතාව අවුරුදු 5කින් පාසල් යවල නැතිලු. යුනිෆෝම් ගස්සලා ලෝකෙට හොඳ මොන්න පේන වටේ ගෙනියලා ගේනවලු. එතකොට පුතා ගෙදර පිස්සු කෙලිනවලු. මෙහෙම කතා කරන ගෑනු තිරිසන් වල් පරට්ටියෝ මට මෙහෙම අපහාස කරන්න මුන් කවුද කියා වැඩිට රසිකාවියන් කරපු අපහාසයටද පියුමි හංසමාලි ඒත් එක්කම උත්තර දී තිබේ. කකුල් කොටා මනීෂයාගෙන් 3 පාරක් ගුටි කාපු සල්ලි වලට ඕන දෙයක් ප්‍රමෝට් කරන සල්ලි වලට ගුණක් ගන්න සසුන් නිර්පපු රාජාංගනි ගෝරිල්ලත් මට අපහාස කරලා අන්න පියුමි වේබඩුව කියලා අන්නරම අරගෙන කියලාත් කියලා ඒ වුණාට මගේ ලොලිපොප් වීඩියෝ එක දැක්කයි කියලා කියපු මගෙන් එහෙම කිව්වට මගෙන් අහලා විස්තරයක් දෙන්නේ සුදා අංකල් විතරක්මයි කියාද පියුමි හංසමාලි නැවතත් විලාප තබමින් පවසා තිබේ. රටම දෙවනත් කරපු පියුමි හංසමාලි වැඩිදුරටත් පවසන්නේ මම ජීවිතේ උපරිම සැප ගන්න ගෑස් පුච්චන ගෑණියේ මම වැඩිපුරම රෑ සමාජ හල්වල විනෝද වෙනවා. ඒක ඇත්ත. මම ගෙහෙල් බද්දර පද්මි කියන වල් ගෝතයට මම ක්‍රීම් දුන්න සල්ලි වලට මම ඌ පාතාල ආතාල වල් පරේ කියලා දන්නේම නැහැ. YouTube සුදා අංකල් හිටන් උගේ බක්මාසාදයට ගියානේ ඩුබායි වල. ඇයි මට විතරක් උඹලා කෙලින්න හදන්නේ කියාද සිනාසෙමින් පියුමි විමසයි. චමුදිත මාළගිරව බය වුණෙත් මගේ කටට මම ඕනම තැනක කට කෑවත් ඇත්ත කියන කෙල්ලෙක් කියාද පියුමි හංසමාලි හිතේ හැටියට සිනාසෙමින්ම පවසයි.